මම මේ කරන්න යන දේශනාව සූදුව සුරාව ප්‍රවර්ධනය කරන්න යන දේශනාවක් නෙමෙයි. නමුත් මම හිතනවා මගේ අතේ තියෙන දේ මගේ දේශනාවට වැදගත් වෙයි කියලා. මේක දන්නවනේ. දැකලා තියෙනවනේ. මම පොඩි කාලේ ඉගෙන ගත්ත එක ලස්සන ගේම් එකක් ක්‍රීඩාවක් තමයි මේ 304 කියලා කියන්නේ. මේ 304 කියන ඒ සෙල්ලමට මේ පොඩි කොළ ඕන වෙන්නේ නැහැ. කාඩ් කුට්ට මේ පොඩි කොළ ඕන වෙන්නේ නැහැ. හැබැයි ලොකු කොළ ටික ඕන වෙනවා. මේ සෙල්ලමේ තියෙන විශේෂත්වය තමයි අපි දැනගෙන ඉන්නේ ඒ අකුර ආසියා තමයි ලොකුම කෙනා කියලා. හැබැයි මේකේ මේ J අකුර නැත්නම් ඕගොල්ලෝ කියනවා ඒ සතා. මේ අංකයේ තියෙන කාඩ් පත තමයි මේකේ බලවත්ම. 4 දෙනෙක් 5 දෙනෙක් ඉඳන් සෙල්ලම් කරද්දී සාමාන්‍ය විදිහට මේක බෙදනවා. බෙදුවාම තමන්ගේ අතේ මේක තමයි ඒ කාඩ් පුට්ටමේ තියෙන ලොකුම කාඩ් එක. මේ කාඩ් එකයි තව මොනවා හරි මේකට අයිති මේ පාටට අයිති මේ වර්ගයට අයිති කාඩ් තියෙනවා නම් අපිට මේක ගන්න පුළුවන් තුරුම්පු විදිහට. මේක තමයි ට්‍රම්ප්. ඉතින් පොඩි කාලේ මේක හම්බෙනවා කියන්නේ මේකත් එක්ක තව කාඩ් එකක් හම්බෙනවා කියන්නේ ඉතින් දින්න වගේ තමයි. ඒ තරම් බලවත්. මේකයි තව පොඩි කාඩ් වගේක් තියෙනවා නම් ගේම් එක ගහන්න පුළුවන් ප්ලේ කරන්න පුළුවන් ලොකු ගාණක් කියලා ඉක්මනට මේ කාඩ් ගේම් එක ඉවර කරන්න පුළුවන්. ක්‍රිස්තියානි ජීවිතෙත් ඒ වගේ. මේක කාඩ් කුට්ටම නම් මේ J කියන අකුරේ ඉන්න ජීසස් අපිත් එක්ක ඉන්නවා නම් ජේසු අපිත් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා නම් අපි බය වෙන්නේ නැහැ. ඒක තමයි අද අපිට කියවීම වලින් අහුම්කම් දෙන්න පුළුවන් වෙන්නේ. ජේසු සුවිශේෂම කියනවා මම ආවේ විනිශ්චය කරන පිණිස තමා. හැබැයි මගේ හිතේ තියෙන විනිශ්චය තමා මේ ලෝකේ ඉන්න අපි ඔක්කොම උන්වහන්සේ ගාවට ගන්න. එහෙමනම් මේ J අකුරේ ඉන්න ජීසස් අපිත් එක්ක ඉන්නවා නම් අපිට බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමා මම කිව්වා මේ විදිහටම මේ අක්ෂරයේ ඉන්න තව එක එක පාටවල කාඩ් තියෙනවා. ආසියා ලොකු වුණාට මේ ගේම් එකේ එයා පොඩි එක්කෙනෙක්. තව K අකුර තියෙනවා. තව Q අකුර තියෙනවා. මේ වගේ ඒ කාඩ් කුට්ටමේ තවත් ඒ අපි හිතමු මේකට කියන්නේ මොකද්ද? කලාබරද? කාඩ් ගහලා නැහැ වගේ කවුරුත් මම විතරයි ඔය ගහන්නේ. හරි. මේකට කියන රුවිත කියලා. රුවිත එකේ ඉන්න අනිත් ඒ කාඩ් පතේම ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒව තමන්ගේ අතේ තියෙනවා නම් ඒවලත් යම් කිසි බලයක් තියෙනවා. හදිස්සියකදී ගහලා අනිත් කෙනාව පරාද කරන්න පුළුවන්. ඒ වගේම තමා ඊයේ අපි සමරපු මැරිච්ච අය ඒ වගේම බලවත්. ඒ තමා සාන්තුවරු. ජේසු අපිත් එක්ක ඉන්නවා නම් අපිට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඒ වගේම අපේ ජීවිතේට අපි ළඟින් තියාගත්ත සාන්තුවරු අපිත් එක්ක ඉන්නවා නම් ඒත් අපිට බය වෙන්න දෙයක් නැහැ. හදිස්සි වෙලාවේදී අපි යාඥා කරන්නේ කාටද? මේ සාන්තුවරුන්ට. ඒක තමයි අපි කියන්නේ සාන්තුවරුන්ගේ සමෝක්ෂ ධර්මලාභය. අපි අරගන්නවා ඒගොල්ලන්ගේ උදව්ව. හැබැයි ඒගොල්ලන්ගේ උදව්ව ඒගොල්ලන්ට එන්නේ කාගෙන්ද? මේ අපි අදහන ජේසුගෙන්. ඇයි මම මේ දේවල් කියන්නේ? අද අපි සමරනවා මලවුන්ගේ මංගල්‍යය. මේක විශේෂ මංගල්‍යයක්. අපි නිකම් මේ මංගල්‍යය සමරන්නේ නැහැ. සුසාන භූමිය සුද්ධ කරලා මිනිස්සු ඇවිල්ලා ඉටිපන්දම් පත්තු කරලා ඕගොල්ලන්ගේ තවස පූජාවක් තියෙනවා. ඒ වගේ මලවුන්ට විශේෂ තැනක් දෙනවා අනිත් ආගම් වලට වැඩියෙන්. ඇයි අපි විශ්වාස කරනවා මේ මලවුන්ට ජීවත් වෙලා හිටිය කාලේට වැඩිය බලයක් මේ මලවුන්ට ජීවත් වෙඩිය හිටිය කාලෙට වැඩිය ශක්තියක් තියෙනවා අපි වෙනුවෙන් යාඥා කරන්න. මොකද ඒගොල්ලන්ගේ සමහරක් බලවත්. ඒගොල්ලෝ දෙවියන් වහන්සේත් එක්ක ඉන්නේ. ඒ වගේම අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ගාවට එන්න යන ඒ පොඩි කාල පරිච්ඡේදය. ඒ පොඩි කාලේ මේගොල්ලෝ යම්කිසි පවිත්‍ර වීමක් තියෙන්නට ඕන. ඒකට අපි කියන සුද්ධගිනි ස්ථානය. මෙන්න මේ පවිත්‍ර වීමේ කාලය, පවිත්‍ර වීමේ ස්ථානය, පවිත්‍ර වීමේ ඕන දෙයක් කියන්න පුළුවන්. ඒ පවිත්‍ර වෙන දේට අපිට උදව් වෙන්න පුළුවන්.
ඒක හින්දායි ඕගොල්ලෝ මලවුන්ගේ පූජාව අද තියන්නේ. අද මේ පියතුමා පූජාව තියන්නේ. හැබැයි ඒක නොවැම්බර් 2 වෙනිදාට විතරක් සීමා වෙනවා නම් එතනයි අපි වරද්ද ගන්න. මේක මම මේ සුවිශේෂයෙන් කියන්නේ බයිබලෙන් පෙන්නලා කියන්නේ මේක තමයි කියන්නේ මකබිවරුන්ගේ කියනවා ජුවාම් සුවිශේෂය තියෙනවා ඊට පස්සේ ආයේ තීතස්තුමන්ට ලියන ලද ලිපිය තියෙනවා මලවුන්ට යාඥා කරන්න ඕන කියන එක පොඩි අය වගේ කියන්න ඕනේ නැහැ. ඒව ඕන බලා ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඕනම තැනක තියෙනවා බලා ගන්න පුළුවන්. ඇයි අපි මලවුන්ට දේශන මේ යාඥා කරන්න කියන එක. හැබැයි අපි මෙතන ඉගෙන ගන්න ඕන එක දෙයක් තමයි ඒ අයට උදව් කරන්නත් අපිට පුළුවන් මේ ජේසු අපි ගාව ඉන්නවා නම් ජේසු අපේ ජීවිතේ ඉන්නවා කියලා අපිට දැනෙනවා නම් අද අපි කරන මේ පටන් ගන්න වෑයම උත්සාහය සාර්ථකයි. මෙතන ඉන්නවා සමහරක් අය මම දන්නවා මම මේ දේ කියද්දි විශ්වාස කරන්නේ නැහැ. අනේ ෆාදර් ජේසු අපිත් එක්ක ඉන්නවද අර ඉන්නේ එහා පැත්තේ ලස්සනට ඉන්නවා නේද? ජේසු අපිත් එක්ක නෑ. මම දන්නවනේ මගේ ජීවිතේ මම මේ ඉරිදට විතරක් පල්ලි එන මිනිස්සේ මගේ ජීවිතේ ජේසු නෑ. ඇයි ෆාදර් ඉතින් එහෙම කියන්නේ? මම හැමදාම ලෙඩ වෙලා ඉන්නේ. මගේ කොහෙද ජේසු ඉන්නේ? ජේසු ඉන්නවනම් මාව මෙහෙම නෙමෙයි කෙලින් කරලා තියෙන්නේ. මම මේ කෙලින් කටින් ඉන්න බැරුව මගේ මේ ණය ප්‍රශ්නයි අනම්මනම් ප්‍රශ්නයි පෞල් ප්‍රශ්නයි ඔක්කොමත් එක්ක මම කොහොමද ජේසු ඉන්නවා කියලා විශ්වාස කරන්නේ? ජේසු මගේ ජීවිතේ තුල ඉන්නවා කියලා කියන්නේ. මම ඒ අයට අද අභියෝග කරනවා මේ දිව්‍ය පූජාවේ ඔබ මොන තත්ත්වෙ හිටියත් ඔබ මොනවා හිතුවත් ඔබ විශ්වාස කරත් නැතත් මේ සප්‍රසාද වහන්සේ තුල ඉන්න ජේසු ඔබ ගාවට එනවා. ඒක ඔබ කොමිසම් කරලාද ඔබ දෙව්සත්තලේද ඔබ ගායනා කණ්ඩායමද ගුරුවරියක්ද ඔබ මොනවද ඔබේ තියෙන ලෙඩ මොනවා වුණත් ජේසු ඔබ ගාවට එනවා. එහෙමනම් ඒ ජේසුත් එක්ක අපිට පුළුවන් වෙන්න ඕන අපේ ක්‍රිස්තියානිකම පටන් ගන්න. අපේ ක්‍රිස්තියානිකම කියන්නේ අපි ගාව තියාගෙන ඉන්න දෙයක් නෙමෙයි. හරියට මේ ඔක්කොම තුරුම්පු ටික තියාගෙන අපි දාන්න නැතුව ඉස්සරහට හිටියොත් අපේ ජීවිතේ ෆ්ලැට් වෙනවා. ඒ වගේම තමයි මේ ජේසුව අපිට මේ යොදා ගන්න පුළුවන්, පාවිච්චි කරන්නට පුළුවන් මේ අපි දන්න හඳුනන වගේම අපි දන්නේ නැති මේ මලවුන්ගේ ආත්ම වෙනුවෙන් යාඥා කරන්න. ඇයි අපි මලවුන්ගේ ආත්ම වෙනුවෙන් යාඥා කරන්නේ? ඒ ආත්ම හැම එකක්ම දවසක අපිව හම්බ වෙනවා. අපි ඒගොල්ලන්ව හම්බෙන්න යනවා. අපි යන තැනයි ඒගොල්ලෝ යන තැනයි දෙකම එකයි. ඒක හින්දා ආදරණීය සහෝදර සහෝදරියනි, අද මේ පටන් ගන්න මලවුන්ගේ දිව්‍ය පූජාවත් එක්ක පටන් ගන්න මලවුන්ගේ මාසේ ඔබට මම ආරාධනා කරනවා මේ මලවුන් වෙනුවෙන් කරන ඇදුම දිනපතා කරන්න. මලවුන් වෙනුවෙන් යාඥා කරන්න. මොකද අපිත් දවසක එතනට යනවා. අපි විශ්වාස කරනවා මේ මලවුන්ගේ විශ්වාසකයින් අපිත් එක්ක දවසක හම්බෙලා අපිට අපි මේ යාඥා කරන අපි මේ ලබා ගන්න ජේසු දවසක ඒගොල්ලොත් එක්කම අපිට හම්බෙදි මොනතරම් සතුටක් දේද? එදා ඔයා යාඥා කරපු මේ මම අද ඔයත් එක්ක ඉන්නවා. ඔයා යාඥා කරපු හින්දා තමයි මම අද මෙතන ඉන්නේ. එහෙම සිදුවීම් වෙලා තියෙනවා. නමුත් ඒ බලාපොරොත්තුවෙන් අපි ජීවත් වෙනවා නම්, ඒ ලස්සන හදවතින් අපි ජීවත් වෙනවා නම් අපේ යාඥාවත් ඇති ඔවුන්ට උදව් කරන්න. එම නිසා මලවුන් සමරමු, මලවුන් වෙනුවෙන් යදිමු. මලවුන් සමග අපි ජීවිතය දෙවියන් වහන්සේට ලං කරගනිමු.